හොඳයි දුවේ පුතේ ආයිබෝවන් හැමෝටම සිප්සවි අධ්‍යාපන වැඩසටහනට සාදරයෙන් පිළිගන්නවා. අපි හඳුන්වලා දෙනවා වසරකින් උසස් පෙළ හැදෑරීම සඳහා විශේෂ අධ්‍යාපන ක්‍රමවේදයක් වැඩසටහනක් අධ්‍යාපන පාඨමාලාවක්. මේ පිළිබඳව ඔබව පූර්ණ ලෙස දැනුවත් කිරීම සඳහා මූලික දැනුවත් කිරීම සඳහා සහ පූර්ණ ලෙස දැනුවත් කිරීම සඳහා තමයි මේ අවස්ථාව යොදාගන්නේ. එනිසා ඉස්සල්ලාම ඔබ මේක උඩින් පල්ලෙන් බලන්න නැතුව හොඳින් සවන් දෙන්න. මොකද අපිට අධ්‍යාපනයේදී තියෙන වැදගත්ම දෙයක් තමයි පුතේ හොඳින් සවන් දීම කියන එක. හොඳින් සවන් දීම ඇතුලේ අපිට ගොඩක් දේවල් ප්‍රගුණ කරගන්න පුළුවන්. එනිසා මම අනවශ්‍ය කිසිම දෙයක් මේ හැඳින්වීම ඇතුලේ ඔබට කියන්නේ නැහැ. ඔබට අවශ්‍යම දේවල් ටික තමයි මේ පැහැදිලි කරන්නේ. මොකද අපේ අධ්‍යාපන ක්‍රමවේදයේ මූලික න්‍යායක් තමයි අනවශ්‍ය දේවල් වලින් බැහැර වෙලා අවශ්‍යම දේවල් ඒ කියන්නේ ඔබව අදාළ අරමුණට ගෙන යාම සඳහා අවශ්‍යම දේවල් විශේෂ කරුණු සහ ඔබ ගොඩනගා ගත යුතු මූලිකම දේවල් කියන එක. එහෙම නැතුව අපේ අධ්‍යාපන රටාව ඇතුළේ ඔබ දන්නවා නේද සාමාන්‍ය පන්තිවල සිදු වෙන්නේ ගොඩක් වෙලාවට මාස 6ක් 7ක්ම ගුරුවරු විවේචනය කරන එක. එහෙම නැත්නම් කුඩා සිද්ධාන්තයක් අරගෙන මාස ගාණක් ඒක සාකච්ඡා කර ඔබේ කාලය විශාල ලෙස විනාශ කරලා දානවා. ඒ වගේ නොවැදගත් දේ සඳහා තියෙන ඉඩකඩ වැඩි. හරි, ඒ නිසා අපි මේක ඇතුලේ ඔබට නොවැදගත් කිසි දෙයක් නැහැ. වැදගත් දෙයක් සාකච්ඡා කරන ඔබේ කැමැත්ත ඔබ තීරණය කරන්න. කැමැත්තට බලපෑමක් නෙමෙයි, මේක තේරුම් ගැනීම සඳහායි මේ කියන්නේ. ඒ නිසා ඔබ හොඳින් තේරුම් ගන්න. මොකද ඔබ තේරුම් අරගෙන මේ හා සම්බන්ධ වීමම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි දේ මම මුලින්ම මේක පැහැදිලි කරන්නම්. මේක කරන්න පුළුවන්ද කියන එක. වසරකින් කරන්න පුළුවන්ද, ඒක ප්‍රායෝගිකද? පැහැදිලිවම වසරකින් කරන්න පුළුවන්, ප්‍රායෝගිකයි. ඒක අපි කරලා තියෙනවා. ඕනෑම දරුවෙකුට උසස් පෙළ වසරකින් හදාරන්න පුළුවන් වාණිජ්‍ය විෂය ධාරාව සඳහා තමයි අපි මේක වාණිජ්‍ය විෂය ධාරාවට විතරක් එකතු කරලා තියෙන. වඩා සාර්ථක වාණිජ්‍ය විෂය ධාරාව නිසා වෙනත් විෂය ධාරාවන් පිළිබඳව අපි වෙනම සාකච්ඡා කරනවා. වෙනම සම්බන්ධ වෙන වැඩසටහන් තියෙන. එහෙම සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් වාණිජ්‍ය විෂය ධාරාව පිළිබඳව විතරයි මම මෙතනදී පැහැදිලි කරන්නේ. ඊටාම සාර්ථකව වසරකින් උසස් පෙළ හදාර අවසන් කරන්න පුළුවන්. හැබැයි ඒ සඳහා ඔබ පළමුවම ඒ කියන්නේ මුලින්ම සූදානම් වෙන්න ඕනේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පැමිණීමට පෙර. ඒ කියන්නේ අප්‍රේල් මාසයේ සිටම අපේ වැඩසටහන ආරම්භ වුණාට පස්සේ මේ සඳහා සූදානම් වෙන්න ඕනේ. ඊළඟට මම පැහැදිලි කරන්න ඕනේ මේක කරන්න පුළුවන්. මේක කරන්නේ කිරීමේ වැදගත්කම මොකක්ද? ඔබ හිතනවා නම් මේක කිරීමෙන් වසරකින් කිරීම ඇතුළේ ඔබට ජීවිත කාලේ ඉතුරු වෙන්නේ වසරයි කියලා. ඒක වැරදි පුතේ. මොකද මේ වසරකට පෙර ඔයා උසස් පෙළ කරනවා කියන එක ඇත්තට වසරක් නෙමෙයි, මේක වසර දෙකකට පෙර කරනවා කිව්වොත් තමයි හරි. මොකද ඔයා දැන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඇවිල්ලා ඔයාලා උසස් පෙළ කරන්න පටන් ගත්තොත් එහෙම ඔයාලගේ ප්‍රතිඵල එනකොට උසස් පෙළ ප්‍රතිඵල ඔයාලා 2027 A level කරලා ඔයාලගේ ප්‍රතිඵල එනකොට 2028 වෙනවා. 2028 රිසල්ට්ස් ඇවිල්ලා ඔයාලා විශ්වවිද්‍යාලය යනකොට ඔයාලගේ නේද සමහරට 2029 වෙන්නත් පුළුවන්. දැන් අපි ඉන්නේ 2025. තේරුණාද කියන එක? ඒ නිසා මේක ඔයාලා හිතන්න එපා අවුරුද්දකින් උසස් පෙළ කරනවා කියන එක ඇතුලේ මේ ඔයාලට ඉතිරි වෙන අවුරුද්දක් කියලා නෑ. සමහර විට ඒක අවුරුදු 5ක ગેප් එකක් බවට පත් වෙන්න පුළුවන් නේද? සමහර එක දවසේ දෙක ඔබ දන්නවා මේ සමහර රැකියා වලට යනකොට මේ එක දවස් දෙක මිස් වීම ඇතුලේ වසර ගණනාවක් වසරක් සමහර විට වැටුප් වර්ධක නොලැබෙන පුද්ගලයෝ ඉන්නවා. ඒ කියන්නේ එක මොහොතක එක නිමේෂයක ගන්නා තීරණයක් දිගු කාලීනව බලපානවා කියන එකයි මම මේ කියන්නේ. ඒ නිසා ඔයාලා මෙතන ලඝු වෙන්න එපා. වසරකින් කියන එක ඔය අවුරුද්දක් වැඩි වුණාට ප්‍රශ්නයක් නෑ, මේ අවුරුද්දේ ඉඳලා කරගන්න එක හොඳයි වගේ කියලා ඒකට හිතුණාට ඇත්තටම මේක ඇතුලේ ඊට වඩා සැඟවුණු දේවල් තියෙනවා. ඒ නිසා ඊටාම වගකීමෙන් ඔයාලට කියන්නේ මේ වසරකින් කියනවට වඩා මේක ඇත්තටම වසර ගණනාවක් කල් ඇතිව ඔයාලට අධ්‍යාපන සුසුකම් සපුර ගැනීමේ අවස්ථාව තියෙනවා. දැන් මම මෙහෙම පැහැදිලි කරන්නම් පුතේ. ඔයාලා උසස් පෙළ කරන්න යොමු වෙනවනේ. දැන් සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ ඔයාලා උසස් පෙළ කිරීම සඳහා යොමු වෙනවා.
එතකොට ඔයාලගේ විෂය ධාර ඕනම විෂය ධාරාවක පළවෙනි මාස 6 පළවෙනි මාස 6ක් විතර ඇත්තටම පළවෙනි ඒකක දෙකක් තුනක් කරන්නෙත් නෑ බොහෝ විට පළවෙනි ඒකකයක් දෙකක් තමයි ගොඩාක් වෙලාවට පන්ති වල සාකච්ඡා කරන්නේ. ඉස්කෝලේ යම් ප්‍රමාණයක උගන්වගෙන යනවා. ඊටාම බොහොම සෙමින් ගොඩක් වෙලාවට තමන්ගේ විෂය නිර්දේශයට තමන්ට වැඩකුත් නැති. නේ තව කෙනෙකුටත් වැදගත් නැති. සමහර පන්ති වල හිටපුවම අපිට ඔයාලා ඕන තරම් ඒ අත්දැකීම් තියෙනවා. හරියටම හිතලා කිරලා මැනලා බැලුවොත් පුතේ එහෙම ඔබට ඒ අධ්‍යයන කාලයෙන් ඔබට වඩා ඵලදායී වෙලා තියෙන කොච්චර කාලයක්ද? මේක තමයි අපි අර කනේ කාලය කළමනාකරණය කියන්නේ මේක තමයි මැනේජ්මන්ට් එක. එතකොට අපි අනාගතයේ සැලසුම් කරනවා නම් අලුත් විදියට හිතන්නත් පුළුවන් වෙන්නට ඕනේ. එතකොට ඒම හිතන්න පුළුවන් දරුවන්ට තමයි අපි මේ ආමන්ත්‍රණය කරන්නේ. හරිද? ඒ නිසා ඔබගේ හැකියාව කියන එක ඔබට කොච්චර හැකියාවක් තියෙනවද සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය කොච්චරක් වෙයිද කියන එක මේකට බලපාන්නේ නැහැ. සාමාන්‍ය පෙළ ඔබට සමත් වෙන්න පුළුවන් නම් ඔබගේ කාලය වැඩි ප්‍රමාණයක් කළමනාකරණය කරලා මිඩංගු කරලා මේ සඳහා යොමු වෙන්න පුළුවන් නම් ඔබට වසරකින් උසස් පෙළ හදාරීමේ හැකියාව තියෙනවා. ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ ගොඩක් තියෙනවා. එකක් තමයි ඔයාට උසස් අධ්‍යාපනයට ඉක්මනින් යොමු වෙන්න පුළුවන්. දැන් තියෙන දෙයක් තමයි විදේශ අධ්‍යාපනයට ගොඩක් අය යොමු වෙනවා. ඒතර විදේශ අධ්‍යාපනයට යොමු වීමේදී වයස ඉතාම වැදගත් වෙනවා. නේද? ඒතර විදේශ අධ්‍යාපනයට යොමු වෙනවා කියලා කියන්නේ ඔයාලා විදේශ විශ්වවිද්‍යාල වලට යන්නේ ඇත්තටම ඉගෙන ගැනීම සඳහා විතරක් නෙවෙයි අමතර ආදායමකුත් හොයාගන්න. එතකොට ඒ තරුණ කාලයේදී ඒ සඳහා මහන්සි වීමේ හැකියාව තියෙන. දැන් හිතන්නකෝ විවාහ වෙලා දැන් අපේ එහෙම වෙනවනේ ලංකාවේ විවාහ වෙලා දරුවනුත් එක්ක ෆැමිලිත් එක්ක ගිහිල්ලා ඉවරලා ඒත් යන්නේ ස්ටුඩන්ට් කෝසස් වලට ඩිග්‍රී එකකට එහෙම නැත්නම් අධ්‍යයන පාඨමාලා වලට ගිහිල්ලා ඒකත් කරලා රැකියාවනුත් කරලා ළමයිනුත් ඉස්කෝලේ යවලා හරිම සංකීර්ණ ඒ වගේම හරිම ආතතියෙන් පිරුණු ජීවන තත්ත්වයක් තමයි ඒගොල්ලොන්ට ලැබෙන්නේ. නමුත් ඔයාලට ඉතාම අඩු වයසින් නේද මේක සම්පූර්ණ කරගත්තාම විදේශ විශ්වවිද්‍යාල සඳහා යොමු වෙනවා නම් ඒ සඳහා අඩු කාලෙකින් මේක කරගැනීමේ හැකියාව තියෙනවා. ඒක පැත්තකින් තියමුකෝ. ඔයාලට දේශීය විශ්වවිද්‍යාල වලට යන්න පුළුවන්. ඇත්තටම රජයේ විශ්වවිද්‍යාල තියෙනවා අපේ නොමිලේ සියලු පාඨමාලාවන් හදාරන්න පුළුවන්. ඔයා වසරකින් උසස් පෙළ කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට විශ්වවිද්‍යාල වලට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. අදාළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් එක අදාළ අයදුම් පත්‍ර ඉල්ලුම් කරන කාලයේදී ඔයාලා 2000 ලබන අවුරුද්දේ උසස් පෙළ කරපුවාම මේ උසස් පෙළ රිසල්ට්ස් වලට ඔයාලට විශ්වවිද්‍යාල ඉල්ලුම් කරන්න පුළුවන්. ඔයාලට නොමිලේ අධ්‍යාපන හැදෑරීමේට ප්‍රස්තාව අහිමි වෙන්නේ නැහැ. අවුරුදු දෙකක් ඔයාලා උසස් පෙළ කරලා ඉවර වෙලා විශ්වවිද්‍යාලය යන්න බැරි වුණා කියලා ඔයාලා හිතන්නකෝ. එහෙම වුණොත් ඔයාලට යන්න තියෙන්නේ බාහිර පාඨමාලාවකට. ඉතින් මෙතනත් ඒ බාහිර පාඨමාලාව ඔයාලට යන්න බැරි වුණොත් ඔයාලට බාහිර පාඨමාලාවකට යන්න පුළුවන්. බැරි වුණොත් කියලා මම මේ අදහස් කරන්නේ පුතේ විශ්වවිද්‍යාලයට යන තරඟකාරී හැමෝටම යන්න බෑ. නේද? පාස් වෙන සියල්ලම ගන්නෙ නෑනේ. නමුත් විශ්වවිද්‍යාලය යන්න බෑ කියන්නේ විභාගය අසමත් වීම කියන එක නෙමෙයි. ඒ නිසා ඔබ අපත් එක්ක සම්බන්ධ වෙන සියලුම දෙනා සමත් කිරීමේ වගකීම අපි ගන්න. සමත් වෙන්න පුළුවන්. නමුත් විශ්වවිද්‍යාලයට යන්න හොඳම ප්‍රතිඵල තියෙන දරුවෝනේ. එතකොට එයාලට විශ්වවිද්‍යාල වලට ගිහින් සාමාන්‍ය විදියට අධ්‍යාපන කටයුතු කරගන්න පුළුවන්. එහෙම බැරි වුණොත් කාට හරි එකක් විදේශ අධ්‍යාපනයට යන්න පුළුවන්. එහෙම නැතිනම් කඩිනමින් ඔයාලට බාහිර පාඨමාලාවකින් උපාධි හැදෑරීම පටන් ගන්න පුළුවන්. උදාහරණයක් විදියට රජයේ විශ්වවිද්‍යාලයකට යන්නේ නැති කෙනෙකුට ලබන අවුරුද්දේ ලෙවල් ලියලා ලබන අවුරුද්දේම උපාධි පාඨමාලා පටන් ගන්න පුළුවන්. තව දෙයක් දැන් රජයේ විසින් හඳුන්වලා දීලා තියෙන අලුත් ණය වැඩසටහනක් ඔයාලට බාහිර පාඨමාලා වලට යනකොට ඒ සඳහා ලියාපදිංචි වීමේ හැකියාවකුත් තියෙනවා. එතකොට මූල්‍ය ගැටලුව කියන එකටත් යම් ආකාරයක විසඳුමක් ඒ ඔස්සේ ලබා ගන්න හැකියාව තියෙනවා. නේද? ඒ වගේම තමයි ඔයාලට වෘත්තීය නිපුණතාව ඉතා ඉක්මනින් ලබා ගන්න පුළුවන්. වෘත්තියකට ප්‍රවේශ වෙන්න පුළුවන්. දැන් චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වගේ වෙනවා නම් නේද? ඉතින් ජීවිතේ හොඳම කාලය නෙමෙයි. ඒකට අඩු කාලයකින් ඔයාලා සුදුසුකම් ටික සපුර ගන්න. දැන් ලෝකේ එහෙම තමයි යන්නේ. දැන් අපිට අධ්‍යාපන ක්‍රමවේදය තව පරිවර්තනය වෙලා නැති නිසා තමයි අපි මේ මන්දගාමී තත්වයක ඉන්නේ. නැතිනම් ඔයාලා අවුරුදු 22 23 වෙනකොට උපාධිය සම්පූර්ණ කරන දරුවෙක් වෙනවා නම් ඔයාලා ඉහළ සුදුසුකම් සපුර ගන්න දරුවෙක් වෙනවා නම් ඔයාලට වෘත්තීය අපි කියන්නේ එක්ස්පීරියන්ස් එක ගන්න තව ගොඩක් කාලය ඉතුරු වෙනවා. ඒකත් එක්ක ඔයාලගේ ප්‍රොමෝෂන් වලට ලැබෙන ඉඩකඩ කොච්චරද කියලා කියන්න බැරි තරම්. නේද? ඒ නිසා මේ වසර කියලා කියන්නේ ඔයාට තීරණාත්මක අවුරුද්දක්. ඔයා පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනි පුතේ. හැබැයි අපි මේ මඟ පෙන්වීම කරනවා. ඒ නිසා මේකේ ප්‍රතිලාභ ගොඩක් තියෙනවා. මම ඉහා ප්‍රතිලාභ ගැන මෙතන පැහැදිලි කරන්නේ නැහැ. ඒ නිසා මේක ඔයාලා මේ ප්‍රතිලාභ තේරුම් ගන්න.
මේකේ වාසි ගොඩක් තියෙනවා. ඒත් එක්ක මතුවෙන ගැටලුවක් තමයි එතකොට ඔයාලට පාසලකට යන්න බැරිද? ඔයාලට පුළුවන් මේක කරනවා නම් වෙන්නේ අභ්‍යන්තර ඒ කියන්නේ බාහිර අයදුම් කරුවෙක් විදිහට තමයි උසස් පෙළ විභාගයට ඔයාලා පෙනී සිටින්නේ. පාසලකින් ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ. පාසල අවුරුදු 2කින් පස්සේ තමයි දරුවෙක් මේ උසස් පෙළ විභාගයට යොමු කරන්නේ. එතකොට ඔයා අනිවාර්යයෙන්ම බාහිර අයදුම් කරුවෙක් විදිහට තමයි උසස් පෙළ විභාගයට මුහුණ දෙන්නට. පාසල් යාම අත්‍යවශ්‍ය නැහැ. ඔබ පාසල් යනවා නම් අවුරුද්දක් යන්න පුළුවන්. හැබැයි අවුරුද්දක් ගියාට පස්සේ ඔයා බාහිරට කියන්නේ බාහිර විදිහට අපේ පාඨමාලාව උසස් පෙළ විභාගය අයදුම් කළාට පස්සේ ඔයාට පාසලෙන් අයින් වෙන්න වෙනවා. මේක පැහැදිලිව අපි කියන්න ඕනේ. නමුත් දැන් තියෙන ක්‍රමය තමයි ගොඩක් වෙලාවට ළමයි 13 වසරේ අවුරුදු දෙකක් පාසල් ගියා කියවට අවුරුදු දෙකක් පාසල් යන්නෙත් නැහැ. පළවෙනි අවුරුද්ද පාසල් ඉන්නේ නැති මට්ටමකට ළමයි බාහිර දේවල් කියන්නේ බාහිර පන්ති පිළිබඳ දැඩි විශ්වාසයක් යොමු කරලා තියෙනවා. විතරක් නෙමෙයි එතන තියෙන ගැටලුව තමයි බාහිරින් ඒක කරගන්නෙත් නැහැ. ඒ නිසා ඔයාලා මුලින්ම ගෝල් එකක් හදාගෙන මේක අවුරුද්දෙන් මම කරගන්නවා මෙන්න මේ ඉලක්ක වලට යනවා කියන එක. එතකොට ඔයාලට මොනවද යන්න පුළුවන් ඉලක්ක මොනවද තව කරන්න පුළුවන් බාහිර පාඨමල විශේෂයෙන් වාණිජ්‍ය විෂය ධාරාව කරන දරුවන්ට ගොඩාක් බාහිර ශාස්ත්‍ර ගොඩක් දේවල් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේක සම්පූර්ණ කර ගැනීම ඇතුලේ ඔයාලට ඒ ඉලක්ක වලට යාමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා ප්‍රතිලාභ ගොඩක් මේක කලින් සිදු කිරීමෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්. එතකොට ඔයාලට මොනවද මේ පාඨමාලාව ඇතුලේ හදාරන්න පුළුවන් විෂයන් කියන එක මම ඊළඟට කියනවා. මේ පාඨමාලාවේදී ඔයාලට අපි හඳුන්වලා දෙන ප්‍රධාන විෂයන් 4ක් ආර්ථික විද්‍යාව, ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය, තොරතුරු තාක්ෂණය, සාමාන්‍ය ඉංග්‍රීසි කියන එක. නමුත් ඉංග්‍රීසි කියන එක අපි පුතේ පාඨමාලාව ඇතුලේ ඉල්ලීමක් තිබුණොත් විතරයි දරුවන්ට වෙනම කරන්නේ ඉංග්‍රීසි පාඨමාලාව. මොකද ඒක ජෙනරල් ඉංග්‍රීසි එක. අර විෂයන් 4 ප්‍රධාන විෂයන් 4 ආර්ථික විද්‍යාව, ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය, තොරතුරු තාක්ෂණය මේ 4න් 3ක් ඔයාලා තෝරගන්න ඕනේ. හැබැයි 4න් 3ක් තෝරගද්දී ඔයාලා ගිණුම්කරණ විෂය අනිවාර්යයෙන්ම තෝරගන්න ඕනේ. මොකද වාණිජ්‍ය විෂය ධාරාවේදී ගිණුම්කරණය කරන්න නැතුව කොමර්ස් කරලා වැඩක් නැහැ. ඒ නිසා ඔබ ගිණුම්කරණ විෂය අනිවාර්යෙන් තෝරගෙන අනිත් විෂයන් 3න් තව දෙකක් තෝරගෙන එකක් අතාරින්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ වැඩේ පටන් ගන්න. ඊළඟට ඔයාලට පැහැදිලි කරන්න ඕනේ මේක දැන් අපි කොහොමද කරන්නේ කියන එක. මේක මම අපි සැලසුම් කරේ පුතේ දිවයිනේම දරුවන්ගෙන් මේ සඳහා කැමති දරුවෝ සූදානම් දරුවෝ අලුත් විදිහට හිතන දරුවෝ මේ හැමෝටම මේක දෙන්න බෑ. මොකද මේක සමහර ළමයි හිතන්නේවත් නැහැ ඔය කරගෙන යනවා. මොකද තමන්ගේ ටාගට් තමන්ගේ සැලසුම් සමහර දෙමව්පියන්ට හිතන්නත් බැරි තරම් දුරට දරුවන්ට හිතන්න පුළුවන් වෙනවා. මේ සමහර දෙමව්පිය හිතලා ඔබට මේක කිව්වත් ඔබ මේක ඔලුවට දාගන්නේ නැහැ. ඒ නිසා අන්න එහෙම දරුවෝ තමයි අපිට ඕනේ. එතකොට එහෙම දරුවෝ අපි දිවයින පුරාම සම්බන්ධ කරගන්න දිවයින ඕනෑම ප්‍රදේශයකින්. ඊට පස්සේ අපි සැලසුම් කරලා තිබුණේ මධ්‍යස්ථාන කිහිපයක්. ගම්පහ, කුරුණෑගල, නේද, අනුරාධපුර ඒ වගේ මධ්‍යස්ථාන කිහිපයක. එතකොට ළමයිට එන්න පුළුවන් තැන්වල මේ වැඩේ කරන්න. නමුත් අපේ දැනට ලියාපදිංචි වෙලා ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාවත් එක්ක බලපුවාම ඒ කියන්නේ ශිෂ්‍යයන්ගේ තොරතුරු බලපුවාම දුර බැහැර ප්‍රදේශවල වැඩි. එතකොට අපිට නිශ්චිත මධ්‍යස්ථානේ මෙන්න මේ තැන කියලා නිශ්චිත මධ්‍යස්ථානයක් විදිහට දැමීමෙන් ඒක දරුවන්ට අසාධාරණයක් වෙන බොහොම සුළු පිරිසක් තමයි යම් මධ්‍යස්ථානයකට ගොනු කිරීමේ හැකියාව තියෙන්නේ. ඇතැම් ප්‍රදේශවල ළමයි එක්කෙනයි දෙන්න. ඒකට එහෙම තැනකට අපිට මධ්‍යස්ථාන යොමු කරන්න බෑ. ඒ නිසා අපි තීරණය කළා පුතේ මේක මේ පාඨමාලාව සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමයට නැත්නම් ඔන්ලයින් ක්‍රමයට කරන්න. ඔන්ලයින් ක්‍රමයට කරාට ඔබ හොඳට මේක වගකීමෙන් අපි කියන්නේ ඔන්ලයින් ක්‍රමයට කළාට ඔබ නිශ්චිත කාලසටහනකට ඔබ මෙහෙවනවා වගේම ඔබව පෞද්ගලිකව පන්තිය විතරක් නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ දරුවෙක් ඉන්නවා මොනරාගල. එතකොට මොනරාගල දරුවාට මධ්‍යස්ථානයට සම්බන්ධ බෑ ඔන්ලයින් විතරයි ඉන්නේ. එතකොට එයාට බයක් වෙන්න පුළුවන් මට මේක ඔන්ලයින් විදිහට කරගන්න බැරි වෙයිද කියලා. රෙකෝඩින් පුතේ ඕන තරම් අපි බලන්න දෙන එක ලිමිට් කරන්නේ නැතුව නෑ ඔයාලට අභ්‍යාස පේපර්ස් ඒවා කරන දේවල් ඒ විදිහට මේ පාඨමාලාව ඇතුලේ පන්ති ඇතුලේ කාර්යයේ විදිහට මේ වෙලාවට ක්‍රමානුකූලව අධ්‍යයන කටයුතු ටික කරන අතර ඊට අමතරව ඔයාව පෞද්ගලිකව ඒ කියන්නේ එක දරුවට පෞද්ගලිකව අපි
එක එක ගුරුවරයා යොමු වෙලා ඔයා පෞද්ගලිකව මෙහෙවනවා. හරි? ඒ නිසා මේ අර ඔයාට වෙලාව දීලා ඔයාට ඒ වෙලාවත් එක්ක සම්බන්ධ කරගෙන ඔයාවත් එක්ක පෞද්ගලිකව අපි කතා කරගන්නවා. මේ හා සම්බන්ධ වෙලා පාඨමාලාවේ තියෙන ගැටලු ඔයාලට ප්‍රශ්න වලට අපි දීලා උත්තර ලියන්න තියලා තියෙනවා. එතකොට අර පෞද්ගලිකව කතා කරන්න තියෙන. එතකොට අර ෆිසිකල් ක්ලාස් එකක වගේම ඔයාට අවශ්‍ය කරන පහසුකම ලැබෙනවා. ඒ ෆිසිකල් ක්ලාස් එකකවත් ඒක හම්බෙන්නේ නැහැ. නේද? ඒ වගේම තමයි ෆිසිකල් ක්ලාස් වල තියෙන ගැටලුත් ඔයාලට ඉතින් දැන් වියදම් වැඩි වීම, ගමන බිමන ඒ සඳහා තියෙන කාලයත් ඔයාලට එතන ඉදිරි කර ගැනීම හැකියාව තියෙනවා. හැබැයි එහෙම ඔන්ලයින් විදිහට අපිට මේක කරාට ඔයාලට අනිවාර්යයෙන්ම විභාග ක්‍රමවේදයක් අපි සුදුසු මධ්‍යස්ථාන ස්ථාන සකස් කරලා ඒක අපිට දැම්ම කියන්න බෑ. මොකද ඔයාලා ඉන්න ළමයි ඉන්න ප්‍රදේශ අනුව තමයි අපිට මධ්‍යස්ථාන කියන්න වෙන්නේ. විභාග ක්‍රමයක් අපි පවත්වනවා. ඒ වගේ ප්‍රශ්න පත්‍ර බලනවා. මේක ඇවිල්ලා විභාග ලියලා ඒ වගේ ප්‍රශ්න පත්‍ර ලකුණු සාකච්ඡා කරලා ඔබට ඒ වගේ දවස්වලට ෆිසිකලි ඇවිල්ලා සම්බන්ධ වෙලා කතා බහ කරලා පේපර් වලට උත්තර ලියලා තමන්ගේ ගැටලු සාකච්ඡා කරලා ලකුණු සාකච්ඡා කරලා එහෙම යන්න පුළුවන් විභාග ක්‍රමවේදයක් අපි හදනවා. හරි, ඒක කරගෙන යන්න පුළුවන් මේ වසර ඇතුළත ඔයාලට මේක සමත් වීම සඳහා අවශ්‍ය කරන අඩුපාඩුවක් නොමැති වෙන විදිහට උපරිම ආකාරයට මේ කාර්යය අපි සංවිධානය කරලා ලබා දෙනවා. හරි, ඒ නිසා මේක අපි ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීම සඳහා තීරණය. කෙනෙකුට හිතෙනවා නම් මේක ඔන්ලයින් විදිහට කරන්න බැරි වෙයි මට කියලා. ඒ ගැන බයක් තියාගන්න එපා කියන එක තමයි මම කියන්නේ. මොකද ඒක ෆිසිකල් එකකට වඩා සමහර විට ඔයාලට වාසිසහගත වෙන්න පුළුවන්. නේද? මොකද මේක නැවත නැවත බලන්න පුළුවන්. ඊට පස්සේ ගුරුවරයා පෞද්ගලිකව සම්බන්ධ වෙනවා. ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් නේද? ඒ සියලු දේවල් සහ ඊට අමතරව ඔයාලට සාමාන්‍ය විදිහට පන්තිය මේ කියන්නේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ හැකියාවක් සහ ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලිවීමේ හැකියාවත් ඔයාලට සාමාන්‍ය විදිහට තියෙනවා. විභාගෙට මුහුණ දෙන්න අවශ්‍ය වෙන විදිහට සුදුසු විදිහට ෆිසිකලි වැඩසටහනකුත් සාමාන්‍ය පන්ති ක්‍රමවේදයකුත් යනවා. නමුත් ආරම්භයේ සිට අපිට සාමාන්‍ය පන්ති වලට ඔයාලා ගෙන්වීම සඳහා මොකද අර ප්‍රධාන ගැටලුව තමයි ප්‍රමාණවත් ශිෂ්‍ය සංඛ්‍යාවක් නොමැති වීම. දැන් තව තියෙන ක්‍රමවේදයක් තමයි ළමයි නේවාසික පාඨමාලාවල් කරනවානේ. මේක ඉතාම අධික වියදම් සහිත වැඩක්. එතකොට අපි මේක එක පැත්තකින් හදලා තියෙන්නේ අපි උගන්වන අපේ රටේ දරුවන්. අපේ දරුවොත් මෙතනදි තේරුම් ගන්න ඕනේ ඇත්තටම අපි හැම දෙයක්ම තේරුම් ගන්න. ඒක හොඳින් හිතන්න ඕනේ. අනවශ්‍ය විදියට වියදමක් දරන්න නැතුව, අනවශ්‍ය කාලේ නාස්ති කරන්න නැතුව. නේද? මේ හැමදේම අපි හිතලා බලන්න ඕනේ. හිතලා තීරණ ගන්න ඕනේ. ඒ නිසා ඔබ ඇයි අපිට බැරි අලුත් ක්‍රමවේදවලට වෙනස් වෙයි. ඒ වෙනස් වීම ඇතුලේ තමයි අපිට අලුත් දේවල් හොයාගන්න පුළුවන්කම තියෙන්නේ ඇත්තටම. ඒකින්ද මේ අර නේවාසික පාඨමාලාවක් විදිහට නේද ඒක නිකන් බලෙන් උගන්වනවා වගේ ඇවිල්ලා පිළිවෙලට කරලා පනිෂ්මන්ට් දෙනවා වගේ මම ඒක විවේචනය කරනව නෙමෙයි. ඒක ගැටලුවක් නෑ. එහෙම දේවලුත් තියෙන්න ඕනේ. නමුත් මම කියන්නේ අපිට මෙහෙම කරන්නත් පුළුවන්. නේද? ඒක අරක ඊටාම වියදම් අධික වැඩක්. ඒ වියදමෙන් 25%ක්වත් ඔයාලට මේ පාඨමාලාව තුල ඔයාලට වැය වෙන්නේ නැහැ. හරි නේද? ඒතර ඕක තමයි ඊළඟ ඒ කියන්නේ පාඨමාලා පැවැත්වෙන ක්‍රමවේදය. අපි අප්‍රේල් මාසේ පළවෙනි සතිය අපි දිනේ කියන බොහෝ විට අප්‍රේල් 2 වෙනිදා 3 වෙනිදා වෙන්න පුළුවන්. ඒක දිනේ අපි දැනුවත් කරනවා. ඊට පස්සේ අපි විෂයන් උගන්වන ගුරුවරුත් එක්ක ඔයාලට කතා කරන්න පුළුවන්. ඊට පස්සේ අපි වැඩසටහන පටන් ගන්නවා. පාඨමාලා පටන් ගන්නවා. ඉතාම සරලව බොහෝම ක්‍රමානුකූලව ඔයාලට පාඩම් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. චුට්ටක්වත් බය වෙන්න එපා. පුතේ මේවා මේ මං ඉතාම තව දෙයක් කියන්නම්. මේවා අපි මේ අර බෙර ගහගෙන නටාගෙන කියන තරම් ලොකු වැඩ නෙමෙයි. මේකේ සැලසුම්ගතව බොහොම ක්‍රමානුකූලව අවශ්‍ය දේවල් ටික ඉගෙනගෙන නේද Tamanට අනවශ්‍ය බාහිර වැඩ දේවල් අනවශ්‍ය දේවල් මම කියන්නේ ජීවිතේ අපි මේ කාලේදී ඇති කරගන්න විවිධ ගැටලු සම්බන්ධතා ඒ වගේ දේවල් අවම කරගෙන ලොකු දැක්මකින් නේද වැඩේට ඉන්වෝල්ව් වෙනවා නම් මේවා ගේම් නෙමෙයි. මේවා ගහන්න පුළුවන් ඒවා අපි කරලා තියෙනවා නේද? මම ටෙරන්ස් ක්‍රිෂාන්ත ආර්ථික විද්‍යාව විෂය දැන් වසර 15කට 20කට වැඩි උගන්වන ගුරුවරයෙක්. රජයේ පාසලකත් ගුරුවරයෙක්. එතකොට මේ පාඨමාලා මෙහෙම වසරකින් මාස 6න් විභාග සමත් කරපු දරුවෝ ඉන්නවා ඕන තරම්. ඒ නිසා මේවා වැඩ නෙමෙයි. එහෙම හැබැයි ඒ දරුවට තියෙන්න ඕනේ මෙන්න මෙතනට තමයි මම යන්නේ කියන
ටාගට් එක. ඒ නිසා අර රැල්ලේ හැමෝම කරන්නම් වාලේ නේද? ගාල් කඩාගෙන පන්ති වල ගිහිල්ලා තමන්ගේ කාලය නාස්ති කරලා මුදල් නාස්ති කරලා ජීවිතේ නේද අනවශ්‍ය දේවල් වලට ඇබ්බැහි වෙලා ඒ වගේ තැන් වලට වඩා ඔයා දැම්මම සුරක්ෂිතව එකම අරමුණකට පෙළ ගැහෙනවා නම් මේ වැඩේ ගොඩ දාන්න පුළුවන් ලොවෙත් නැහැ. හරි? ඒක ඉතාල වගකීමෙන් මම මේ කියන්නේ. ඊළඟට කියන්න ඕනේ ඔබට මේ සඳහා කොහොමද පන්ති ගාස්තු ලියාපදිංචි ගාස්තු කොහොමද වෙන්නේ කියන එක. එතකොට පුතේ මේකේ විෂයකට පන්ති ගාස්තු රුපියල් 6000ක් වෙනවා. එතකොට ඔයාලට රුපියල් 18000ක විෂයන් 3 සඳහා පන්ති ගාස්තු යනවා. ඊට අමතරව ලියාපදිංචි ගාස්තු රුපියල් 5000ක් වැය වෙනවා. ඒකට හේතුව තමයි දැන් සාමාන්‍ය පන්ති කවුරුත් දෙකක් කරත් පුතේ ඔබ සාමාන්‍ය පන්ති ගාස්තු රුපියල් 3000යි. ඊට පස්සේ තව ටික දවසක් ගිහිල්ලා පේපර් ක්ලාස් හරි රිවිෂන් කියලා ආයෙ තව රුපියල් 1500 2000ක් එකතු වෙනවා. ඒත් ඒ පන්ති ගාස්තු යනවා ප්‍රවාහන වියදම් ඒවා බලපුවා. ඒ නිසා අපි රිවිෂන් වලට වෙනම පේපර්ස් වලට වෙනම එහෙම ගාස්තු අය කිරින්නේ නැහැ. ඒක තමයි ගාස්තුව. එතකොට රුපියල් 5000ක ලියාපදිංචි ගාස්තුවත් සමග ඒ කියන්නේ මුලින්ම ඔබ කරන්න ඕනේ ඒ ලියාපදිංචි ගාස්තුව ගෙවන එක. ගෙවලා ලියාපදිංචි වුණාට පස්සේ තමයි ඔයාලා පාඨමාලාවට සම්බන්ධ කරගන්නේ. නමුත් ඔබට පන්ති ගාස්තු ගෙවාගෙන යාමේදී අපි මාසෙ මුලම ගෙවන්න ඕනේ මාසෙ මැද ගෙවන්න ඕනේ එහෙම එකක් නැහැ. මාසෙ ඇතුළතදී ඔබට ගෙවලා ඒක සම්පූර්ණ කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාට පේපර්ස් අපි බලලා දෙනවා. ඊට පස්සේ රෙකෝඩින් ඕන තරම් මම අර මුලින් කිව්ව දේවල් ඒ විදිහටම දෙනවා. ඊට පස්සේ විභාග සාමාන්‍ය විදිහට පැවැත්වෙනවා. ඒ සඳහා වෙනම ගාස්තු අය කිරීම නැහැ. ඔයාට මූලික වශයෙන් රුපියල් 6000ක එක විෂයක් සඳහා වියදමක් දරන්න වෙනවා. ඒ වියදම විතර ඔයාට විභාගයට යනතුරු තියෙන එක වගකීමෙන් අපි කියනවා. ඉතින් ඔන්න ඔය විදිහටයි අපේ පාඨමාලාව පැවැත්වෙන්නේ. ඒ නිසා ඔයා තීරණය කරන්න මේක මම කරනවද? මට මේක කරන්න පුළුවන්ද? මම කියන්නේ පුළුවන් කරලා තියෙනවා. ඔයා තීරණය කරන්න ඔයා කැමති නම් මෙතනින් පස්සේ සම්බන්ධ වෙන්න. ඔබ මේ සඳහා සූදානමක් නැත්නම් මේක මට කරන්න බෑ කියලා හිතනවා නම් ඔබ මේ ගෲප් එකෙන් left වෙන්න. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මොකද දෙගිඩියාවෙන් ඉන්න එපා පුතේ. ඒ වගේම ඔයාට මේ පිළිබඳව පෞද්ගලිකව යමක් දැනගැනීම අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙන්න මේ අංකයට කතා කරන්න 078යි 164යි 98යි 76 කියන අංකයට කතා කළාට පෞද්ගලිකව තියෙන ගැටලුවක් විමසලා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මැසේජ් එකක් දාන්න ඔය WhatsApp මැසේජ් එකක් ඔය නම්බර් එකට පැහැදිලි කරලා මේ අහවල් පන්තිය දරුවෙක් හරි දෙමව්පියෙක් හරි කතා කරලා ඒ විස්තර ලබා ගන්න පුළුවන්. එහෙනම් ওই ටික තමයි මූලිකව කියන්න තියෙන්නේ. මේ දැනුවත් කිරීම ඔබට කරේ තීරණ ගැනීමේ පහසුව සඳහා කල් ඇතුව ඔබ සූදානම් වෙන්න ඕන නිසා තව දරුවෝ ඉන්නවා නම් යාළුවෝ ඉන්නවා නම් එකතු කරගෙන ටීම් එකක් විදිහට සම්බන්ධ වෙන්න. ඔබ යම් ප්‍රදේශයක අපි හිතමුකෝ මොනරාගල අපි ටීම් එකක් සෙට් වෙන්න පුළුවන් නම් එහෙම නැතිනම් අනුරාධපුරේ ටීම් එකක් සෙට් වෙන්න පුළුවන් නම් අපි එතෙන්ට මධ්‍යස්ථානයක් හදනවා. ඒ කියන්නේ අපිට අවම සාමාන්‍ය එතන ළමයි 25ක්වත් ඉන්න ඕනේ. එහෙම නැතුව පාඨමාලාවක් එහෙම පවත්වන්න බෑ. අපි කියන්නේ එහෙම යෝජනා නෙමෙයි. ඔබ තනියෙන් ටීම් හදා ඉන්න ඕනේ. ඔබ තනියෙන් වැඩේට යන්නේ අරමුණත් එක්ක ඔබ තනියෙන් ඉන්න. මේක අපිට මාර්ගගත ක්‍රමයට අංග සම්පූර්ණ පාඨමාලාව විතර අවසන් කරලා ඔබ අපි එක තැනකට ගෙනවා ජයග්‍රහණය සඳහා. ඔන්න ඔය මූලික පැහැදිලි කිරීම තමයි අපි මෙතෙන් කරන්නේ පුතේ. එහෙනම් කිව්ව විදිහට වැඩ ටික කරන්න කරලා ඔයාලා අප්‍රේල් මාසෙ ඉඳලා අලුත් විදිහට උසස් පෙළ කරලා ගේම ගහන්න සෙට් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් අයිබෝවන්.